කාක්කෝගෙන් කතා කරන කාක්කෝන්ගේ උදාහරණ දීලා තියෙනවා මේ කාක්කෝ හරිනම කෙල්ල වගේමයි නේද? ඔළුවමයිලු කන්නේ. උඹලා ඔහොම නෙමේ නිදා ගන්නකම් වීඩියෝ කෝල් එකක් කරන් බලන් හිටියත් නිදාගත්තට පස්සේ හරි යනවනම් යනවා. හරිද? දැන් සමහර කෙල්ලොන්ගේ හොඳම යාළුවෝ කොල්ලෝ. ඒවා. හරිද? ඒක නිදහස නෙමෙයි. හරිද? දැන් අපි කොල්ලෝ කැමති ඇත්තටම කෙල්ලෙක් ගවුමක් අඳන් ඉන්නා වගේ සිද්ධියක් තියෙනවානේ. කොල්ලෝ ඇත්තටම එහෙම කැමති ටිකක්. එහෙම වෙන්න නැත්නම් උන් කැමති ඇඳුමක් අඳින්න දීපන්. බලන එකක් කොහොම වෙලොත් බලනවා බා. මොකද? බැලුවා මම පොර. කා උකුසට ඇටැක් කරන්න පුළුවන් එකම සතා. උකුසට ඇටැක් කරන්න පුළුවන් එකම සතානේ. කපුටා. කපුටා නේද ඔක? ඔව්. ඇයි? උකුසට ඇටැක් කරන්න පුළුවන් සහ ඇටැක් කරන්න යන එකම සතා. උකුස සාමාන්‍ය තඩියුම් පොඩි මුවපට පවුස්ස යනවනේ. නරි උස්සනවා. කුරුල්ල ඔක්කොම බයයිනේ දැකපුවම දුවනවනේ. ආයේ ෆැල්කන්. ෆැල්කන් ගැන දන්නව නේද? ආයේ පොර තමයි ඉතින් පොර ඉතින් ඈ. එන්න චූටි කුරුල්ලෙක්නේ. දැන් මෙහෙම හිටියොත් මා වුණත් උට මරන්න පුළුවන්. හැබැයි ඌ මෙච්චරක් විතර. මොකක්ද හේතුව? ගම්මෙතාවය. නේද? ඔගේ ස්කන්ධය පොඩි, ඔගේ ප්‍රවේගය උපරිමයි. පැල්කන කුරුල්ලා කියන්නේ මෙහෙම දැන් ඔය කුරුල්ලෙක් ඉන්නවා කියන එකපාරම කුරුල්ලා මැරලා වැටෙනවා. පේන්නේවත් නෑ අඩුම ගන්න. කැමරාවට හොයන්නත් හොඳ ලෙන්ස් එකක් තියෙන එකක් හොඳ හොඳ ස්ලෝ මොෂන් වීඩියෝ එකක් ගන්න ඕන. උගු ඒ මැරෙන හැටි බලා ගන්න. කුරුල්ලා මෙහෙම ඉන්න එකපාරම කුරුල්ලා මැරෙනවා. ඇයි? අරු ඇවිල්ලා බෙල්ල කැඩෙන්නම ගහගෙන යන්නේ. පොඩි ටච් එකක් දෙන්න ඉතින් ඌ එන ස්පීඩ් එකත් එක්ක ලොකු ගම්මෙතාවයක් එක්ක. කුරුල්ලා මැරලා වැටෙනවා. මැරෙන විදිහ හොයන්න බෑ. මෙහෙම හිටියා මෙහෙම මැරලා ඉවරයි. බලද්දි ස්ලෝ මොෂන් කරලා බලද්දි ලස්සන්ට ඇවිල්ලා ෂොට් එක දීලා යනවා. කපුටා මේ උකුස ඒක වෙනයි. කපුස උකුස්සව ඇටැක් කරන්නේ ඔළුවට. ඔළුව උඩට ගිහලා තමයි කන්නේ. උකුස්සට කපුටගෙන් බේරෙන්න තියෙන එකම පොයින්ට් එක ඌ ඔළුවට උඩ ඇවිල්ලා වැහුවට පස්සේ ඌත් තරම් උඩට පියාඹන එක. ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමේ උඩට උකුස්සට මේ කපුටට යන්න බෑනේ. උට අමාරුයි. ඒතර උකුස්සට ඕනෝස කියන්න පුළුවන් නේ. උකුස්සට බේරෙන්න තියෙන එකම ක්‍රමය ඔළුව කනකොට ඔළුවට තමයි කන්නේ. උඩින් ඇවිල්ලා ඔළුව කනවා. එතකොට උකුස්සට මොකුත් කරගන්න බෑ. ඌ කෙලිම කරන්නේ ඌවත් අල්ලන් උඩු ගෝනට යනවා. ඒ ගියාට පස්සේ කපුරට අමාරුනේ. ඉතින් ඒ ඇරෙන්න බේරෙන්න විදියක් නැහැ. වෙන කවුරුත් නැහැ. ඉතින් කපුට තමයි ඇටැක් කරන්න ඉන්නේ. හරි. අඩෝ මරු කමෙන්ට් එකක් තියෙනවා. කාක්කොන්ව දැන් කාක්කෝගෙන් කතා කරන කාක්කෝන්ගේ උදාහරණ දීලා තියෙනවා මේ කාක්කෝ හරිනම කෙල්ල වගේමයි නේද? ඔළුවමයිලු කන්නේ. උට ඒ වයසට එහෙම එක්ස්පීරියන්ස් එකක් එනවා කියන්නේ ඌ හොඳ තැනකට යන කොල්ලෙක් ඈ. ඔව්. ඒ කියන්නේ උඹලා ඒ වයසට ඒක තේරෙනවා නම් කෙල්ල ඔළුවමයි කන්නේ කියලා ඌට ඇත්තටම හොඳ තැනකට යන්න පුළුවන්. අඩු කාලෙකින් යන්න පුළුවන්. සමහරු කාලේ නාස්ති කර ගන්නවා ඒක නිසා. ඒක සිරා කතාවක් හොඳේ. තමන්ගේ කාලේ නාස්ති කර ගන්න පුළුවන් තමන්ගේ පාර්ට්නර් ඔළුව කන පාර්ට්නර් කෙනෙක් නම්. මෙව සිර ඈ දැන් උඹලා පොඩි උන් නෙවෙයි නිසා මං කියන්නේ. නිසා මේ ඔළුව කන් නැති පාර්ට්නර් කෙනෙක් හොයා ගන්න ඕන සපෝටිව් පාර්ට්නර් කෙනෙක්. හරිද? සමහර ආදරේ කියන එකත් එකයි ඔළුව කනවා කියන එකයි දෙකයි ඈ. දෙකයි නෙමෙයි. දෙකක් තමයි. සමහරව හිතන්නේ හැම රෙද්දටම අල්ලගෙන හැම දේම බදාගෙන කරන එක ආදරේ කියලා. ඒක ආදරේ වුණාට ඒක තේරුම් ගන්න ඕන පොයින්ට් එකක් තියෙනවා. ඔය උඹලට දැන් ඔය ඊගා ස්ටෙප් එක ඕකනේ උඹලා දැන් මේක ඉවරනට පස්සේ අපි දැන් සහකාරියෙක් හොයාගන්නකොට මොනවද මුලින් බලන්නේ? ආදරේද කියලානේ. විශ්වාසවන්තයි නම් ආදරේ නම් හරි. හැබැයි ආදරේ කියන එක ඇතුලේ මේක දෙගොල්ලන්ටම පොදුයි ඈ. මේ කෙල්ලෝ විතරක් නෙමෙයි. සමහර කොල්ලෝ ඊට වඩා අන්තයි. කෙල්ලොන්ව හිතා ගන්න බැරි තරම නීති දාලා යන එක කොහොමත් යනවා. හරිද? උඹලා ඔහොම නෙමේ නිදා ගන්නකම් වීඩියෝ කෝල් එකක් කරන් බලන් හිටියත් නිදාගත්තට පස්සේ හරි යනවනම් යනවා. හරිද? ඒ නිසා මේ විශ්වාසය එතනින්ම හින්න බෑ. ඒ නිසා මේ උඹලා කොල්ලොන්ටත් කියන්නේ කෙල්ලොන්ව බොරුවට අසාමාන්‍ය විදිහට හිර කරන්න එපා. උන්ගේ නිදහස දියල්ලා. හැබැයි උන් ගොම් පාට් කරනවා නම් අතල්ලා දාපන් එච්චරයි. එක්ක කියලා දීපන් නැත්නම් අතල්ලා දාපන්. හරිද? දැන් සමහර කෙල්ලොන්ගේ හොඳම යාළුවෝ කොල්ලෝ. ඒවා. හරිද? ඒක නිදහස නෙමෙයි. හරිද? ඒවා වැඩි විදිහට ගන්න එපා. මොකද කොල්ලෝ දන්නවනේ. කොල්ලෝ ගැන උඹලා ගැන දන්න නිසානේ එහෙම දෙයක් කෙල්ලොන්ට මොකක් හරි තහංචියක් දාන්නේ. කවුරුත් රහත් වෙලා ඉන්න පුද්ගලෝ නෑනේ. මෙතන.
ඒ නිසා හැංගීම් දෙන්න තියෙන මිනිස්සු ඉන්නේ. ඒ නිසා මං කියන්නේ මේ කෙල්ලොන්ව පුළුවන් නම් අතෑරලා ආදී කරපන්. ඉන්න එකා ඉන්නවා. හොරයක් කරනවා නම් ඒත් අහු වෙනවා. ඒක වරද්ද ගන්න බෑ නැත්තම් බුදුවම විඳව ලංකාවේ ඔක වෙන බලපොත ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලංකාවේ කොල්ල කෙල්ලෝ ලයිෆ් එකේ අනාගන්නම ටොපික් එක ආදරේ. කාලේ කා ගන්නවා බං අවුරුදු බරපතල ගානක්. හරි ඒ ස්ටෙප් පයින්න ඕන නැත්තම් උඹලා විනාශය. උඹලා කැම්පස් එකේ මොන මගුල හිටියත් දැන් ඔය අවුරුද්දට අපිට පේන්නේ නැතුණාට මිනිස්සු කී දෙනෙක් විනාශ වෙනවද? ડિප්‍රෙෂන් නිසා කොච්චර විඳවනවද බං? මම දකිනවා. මේක ඇතුළේ ડિප්‍රෙෂන් නිසා අම්මට සිරි වෙන්න ප්‍රමාණය. ඒ කියන්නේ ලංකාවේ තියෙන ළමයිට තියෙන කොල්ලොන්ට කියන තියෙන ලොකුම ප්‍රශ්නේ ලව්. හේතුව කොල්ලෝ try කරනවා කෙල්ල උපරිම හිර කරලා නීති ගොඩාක් දාලා රකින්න. ඒක හරි කොල්ලොන්ගේ පැත්තේ. ඒක වැරදි නෑ කොල්ලොන්ට ඒක හරි. කොල්ලෝ එහෙම කැමති නෑ එහෙම කෙල්ලෙක් මේ කොල්ලෝ කැමති කෙල්ලෝ පරිස්සම් කරන නිසා ඒක කරනවා. හැබැයි ඒක රෝන් යන්න එපා. ඒ කියන්නේ මේ අර අසාමාන්‍ය විදිහට එහෙමයි කියලා උන්ට අසීමිත නිදහසක් දෙන්නත් එපා. උන් මෝඩයි. හරිද? ඒකෙන් රකින්න ඕන. කොල්ලෙක් අනිවාර්යෙන්ම ඒක රකින්න ඕන. මොකද උගේ එක වගකීම. මොකද කෙල්ලෝ පට්ට මෝඩයි. උන්ට තේරෙන්නේ නෑ. ඒව මකන්න වෙන. මොකද කෙල්ලෝ කියන්නේ කොච්චර මොලේ තිබ්බත් පොඩි පොයින්ට් එකක් ඇති. හරිද? වැරදි කියනනේ මේ ඔයාලගේ හැටි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඔයාලගේ ස්වභාවික එහෙ පිහිටීම තියෙන එහෙම විදිහට. ඒ කියන්නේ වැරදි කරනවා කියලා නෙමෙයි කියන්නේ. කියන්නේ එහෙම chance එකක් තියෙනවා. possibility එකක් තියෙනවා. උඹලා හරිත් නැහැ. අපි හරිත් නැහැ. හරිද? හැබැයි ඒකෙන් අර මේ කෙල්ලෙට්ට වෙන්න පුළුවන් හානිය වැඩි. වැරද්ද නම් වැරද්ද කොහේ කරා? නිසා මේ කෙල්ලෝ පුළුවන් තරම් කොල්ලෙක් හම්බුනෙච්ච දවසක දැන් නෙමෙයි දැන් උඹලා කැම්පස්නේ තව මාසෙන් එක්සෑම් තියෙන්නේ. පුළුවන් තරම් කොල්ලොන්ගේ ඔලුව කන්න එපා. හරිද? ඒ කියන්නේ උඹලා ආදරය කියලා කරන්නෙම කොල්ලන්ගේ ඔලුව කන එක. එහෙම කරන්න එපා. කොල්ලොන්ට එපා වෙනවා. උන් බල්ලපන් අතෑරලා, ඒ කියන්නේ අතෑරලා ආදරය කරන්න කරලා බලන්න ඌ ඉන්නවද කියලා. ඌ වැරදි කරනවා නම් කෙලින්ම අතාරින්. ඒක අතාරින්. අය එහෙම එකෙක් වැඩක් නැහැනේ. එහෙම නැතුනොත් වෙන්නේ කසාදේ බැඳලත් ඌවට යනවා. ඒ නිසා මේ ඒක බලන්න. කොල්ලොන්ටත් කියන්න තියෙන්නේ මුංග රැකපල්ලා. හැබැයි අසාමාන්‍ය විදිහට හිර කරන්න එපා. ඒ කියන්නේ මේ රකින්න කියන්නේ රැකපල්ලා මෝඩ නිසා. හැබැයි මේ කොහෙවත් එළියටවත් බහින්න දෙන්නේ නැතුව උඹට කැමති ඇඳුම අඳින්න ඕන ඔක්කොම වැහෙන්න අඳින්න ඕන ඒ වගේ ගොම් පාට දාන්න එපා. ලස්සන අඳින්න ඕන කෙල්ලෙක් නම් ලස්සන අඳින්න ඕන නම් කියන්නේ. එහෙමයි කියලා ගොම් පාට ඉදිරියේ මේ හැමරෙද්දම පේන්න අඳින්නත් එපා. මේ කියනේව මධ්‍යස්තව හිතපල්ලා. දැන් අපි කොල්ලෝ කැමති ඇත්තටම කෙල්ලෙක් ගවුමක් අඳන් ඉන්නා වගේ සිද්ධියක් තියෙනවානේ. කොල්ලෝ ඇත්තටම එහෙම කැමති ටිකක්. එහෙම වෙන්න නැත්නම් උන් කැමති ඇඳුමක් අඳින්න දීපන්. බලන එක කොහොම වෙලුත් බලනවා බා. කියන්නේ වල්ලෙහෙන් බලන එකාට ගවුමත් ඇති. ඌ ඒක නවත්තන්න අපිට බෑ. ලස්සන ඉන්නනේ කෙල්ලෙක් ලස්සනට හැදලා තියෙන ලස්සනට පේන්නනේ. කෙල්ල ලස්සන අඳින්න ඕන. ඒවා කරන්න. කැමති දේවල් කරන්න එහෙම දෙන්නට විශ්වාසයෙන් එහෙම කරන්න. හරි ඌව පස්සේ බලන්න මේ ආදර ටෝකුස් දෙනවා මේ පන්තියක් ඇතුලේ. කවදාවත් නොකියපු දේවල් දැන් කියනවනේ බං. ඔව් දැන් අපි ඉවරයිනේ දැන් ඉතින්. තමාසේ. ඔය කියනයි chance එකක් නැති වුණා. හරි.